හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලා බලනවා ඇති මම මේ කොහෙද යන්නේ කියලා නේද? මගේ කලින් වීඩියෝස් බලපු අය නම් දන්නවා ඇති මම මේ කොහෙද යන්නේ කියලා. මේ තමයි අර මම රෙදි වේලන්න කියලා ගියේ. අන්නේ වත්ත ඉතින් අපි ගේ හදන්න ගත්තු ඉඩම. ඒ ඉඩම ඉතින් පහුගිය ටිකේ හොඳටම වැස්සනේ ළමයි. ඒ වැස්ස නිසා ඉතින් රෙදි වේලන්න ඉතින් මේ පැත්තට අපි ආවෙ නෑනේ වේලන්න අවුවක් නැහැනේ. ඉතින් බලන්නකෝ ඒ ආපු නැති දවස් ටිකට මේ වැවිලා තියෙන වැවිල්ල බලන්න කොච්චර මේ වැවිලාද කියලා තනකොළ කොච්චරද කියලා කියනවා නම් මගෙන් අර රෙදි දාන රෙදි වැල ගාවට ලං වෙන්නවත් බෑ. ඉතින් බයයින් ඉතින් අඩිය තියන්නත් සතෙක් සර්පෙක් හරි හිටියොත් මේ නිසා ඉතින් මම අපේ හස්බන්ඩ්ට කිව්වා මට රෙදි ටික දාන්න පුළුවන් හරිය විතරක් හරි දැනට සුද්ධ කරලා දෙන්න කියලා. ඉතින් ගොඩක් හැන්දෑ වෙලා අපි මේ වත්තට එනකොට මේ එයා ඔෆිස් ගිහිල්ලා ඇවිල්ලා තමයි ඉතින් ඔය ආවේ. ඒ ඇවිල්ලා ඉතින් මට රෙදි ටික දාන්න පුළුවන් විදිහට යන්න පුළුවන් විදිහට ඒ හරිය චුට්ටක් එයා විසිකැති ගහලා දුන්නා. ඔයාලට පේනවද අර මේ ඈතින් පේන ගල අර ලොකු ගලක් පේන්නේ? අන්න ඒක තමයි එදා අතිවාරම කපද්දි තාප්පෙට අතිවාරම් කපන දවසේ හම්බ වුණා කිව්වනේ මං ගල. අන්නේ ගල තමයි මං ඔය අර ගහ යටින් දැන් තියලා තියෙන්නේ. ඉතින් හදිසියේ අපි හවසකට ආවහම එහෙම අපි ඔය ගල උඩ වාඩි වෙලා ඉන්නවා. ඔන්න ඔය තනකොළ ඇස්සේ බලන්නකො මෙන්න මෙයත් හරිම අපූරුවට සාරෙට පොළොව බදාගෙන ඉන්නවා. මලුත් හොඳටම පිපිලා. ඒත් ඉතින් බිම තියෙන නිසා අපිට පූජා කරන්නත් බැහැනේ. සත්තු එහෙම ජරා කරලා යනවනේ. ඉතින් ඒ නිසා ඒව අපිට ගන්නත් බැහැ. උඩකට යවන්න විදියකුත් නැහැ. නිදි කුඹ ගාලකුත් එක්ක ඒක පැටලිලායි තිබුණේ. ඒ විතරක් නෙමෙයි ඔයාලා අර තම්මේල් එකේ දැකපු ගස් ලැබුවා ගාව එන්නේ ගස් ලැබුවා ගාවත් ඔන්න ඔය වගේ හොඳට සාරට හැදිලා තිබුණා. බලන්න පොඩි පැල වුණාට ඒ හැම පැලයකම මල් තිබුණා. එතකොට ගෙඩිත් හැදිලා තිබුණා. ඉස්සරහට වීඩියෝ එකේ බලන්නකෝ. මේ ගස් ලැබු පැල එකක්වත් අපි ඉඳපු ගස් ලැබු පැල නෙමෙයි. ඒවා ඉබේම වත්තේ හැදිච්ච පැල. ඒ වුණාට බලන්න ගොඩක් හොඳට පැලේ හැදිලා පොඩි කාලෙදිම ගෙඩිත් හැදිලා මේ ඉතින් දැක්කමත් ආස හිතෙනවා ඒ ගස් ලැබු පැල ටික. කොච්චර හරි මම වතුර ටිකක්වත් දාලා නැහැ. මොකද මේ ගස් ලැබු පැල ඒ තරමට ගොඩක් ওই වත්තේ පැල වෙලා තියෙනවා. මම හිතුවේ ඉතින් චූටි චූටි පැල ගොඩාක් හැදිලා තිබිචින්ද ඒවා හරියට ඉතින් හැදෙන හේකුත් නෑ ඔය බොරුවට හැදෙන පැල එහෙම කියලා තමයි මං හිතුවේ. ඒ වුණාට ටික දවසක් යනකොට ගස් ලැබු පැල මේ හැදිලා මේ ගොඩක් උස යන්නත් කලින් මලුත් දාලා ගෙඩිත් හැදිලා තියෙනවා දැන්. අපිත් පැල දෙකක් ගෙනල්ලා ඉඳුවා මේ ඉස්සරහට වීඩියෝ එකේ බලන්නකෝ තව පැල දෙකක් තියෙනවා. අපි ඒක නම් ගෙනල්ලා ඉඳපු බත් පැල දෙකක්. ගස් ලැබු පැල එහෙමනම් නෙමෙයි. ඒක මොනවද කියලා ඒ පැල දෙක ඔයගොල්ලෝ ඉස්සරහට වීඩියෝ එක බලන්නකෝ අන්තිම වෙනකන්. එතකොට මොනවද කියලා දැනගන්න පුළුවන්. ඔය පේන පැල නම් මම ඔය තාප්පෙන් එහා පැත්තේ ඒ කියන්නේ තාප්පෙන් එළියේ වත්තෙන් එළියේ මේ තාප්පේ අයිනේ මම හිටවපු පැල වගේක්. ඒත් මගේ යාළුවෙක්ගෙන් මං එයාගේ මල්ලට වගේක් ඉල්ලන් ඇවිල්ලා පැල කරලා ඒ පැල උතන ඉඳලා තමයි දැන් ওই ගානට ඔය හැදිලා තියෙන්නේ. ඒ ටිකත් හැබැයි ගොඩක් හොඳට ඇවිල්ලා තියෙනවා. දැන් පේනවනේ මල් මොට්ටුත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් ඔයක මොකද්ද කියන්න නම් නම කියන්න මම දන්නේ නැහැ. මම මේ යාළුවගෙනුත් ඇහුවා මොකද්ද මේකේ නම කියලා. මේ එයා දන්නේ නැහැ මොකද්ද මේකේ නම කියලා. ඔයාලා දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔයාලට මං අර කලින් වීඩියෝ එකදී කිව්වේ වත්තට වතුර එහෙමත් ගන්න තියෙනවා කියලා. ඉතින් ඔන්න දැන් මේ වෙද්දි නම් අපිට වත්තට වතුර හම්බ වෙලයි තියෙන්නේ.
ඔය පේනවද? ඒ අපේ අර වත්ත පිටිපස්සේ වත්ත ඒ වත්තත් හොඳටම කැලෑව වැවිලා තියෙන්නේ. මේ ටිකත් ඉතින් අපි ටික ටික සුද්ධ කරගන්න ඕනේ. මමත් ඉතින් ආසාවට වගේ චුට්ටක් කැපුවා. ඒත් ඉතින් මට කපන්න බෑ අනේ. ඒක තරම් ලොකුවට ඒව වැවිලා. මේ ඉතින් කොහොම හරි ඉතින් ටික ටික ඔහොම වැඩ කරගෙන ඉන්නකොට ඉතින් හවස් වුණා. කළුවර වැටුණා. ඒ නිසා ඉතින් අපි දැන් ගෙදර යන්න කියලා හිතුවා. මම ඔයාලට තව පෙන්නපු නැති අර පැල දෙක මං ඔයාලට කිව්වේ. ඒක මං එකතු කරන්නම්. ඊගව දවසේ මං චුට්ටක් දවල් ආයේ වීඩියෝ කරා. ඒ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඔය තියෙන්නේ අන්නේ කියපු පැල දෙක තමයි. ඔය තියෙන්නේ බට් කොස් පැලයක්. ඊට පස්සේ තව ටිකක් එහාට වෙන්න තියෙනවා බට් අඹ පැලයක්. ඔය වැවිලා තියෙන්නේ තිබ්බටු පැල. අර ගස් ලැබු පැල වගේම තිබ්බටු පැලත් හරියට වැවිලා තියෙනවා. මේ ඉබේම වැවිච්ච තිබ්බටු ඒ වුණාට ඒ වගේත් මල් දාලා දැන් තිබ්බටු ගෙඩිත් තියෙනවා. ඔයාලට මං ඊගාව දවසේ වීඩියෝ එක කරනවයි කියලා කිව්වට මොකද මේ ඊට දවස් 2කට විතර වගේ පස්සේ තමයි මට මේක කරන්න පුළුවන් වුණේ. ඒකත් ඔය රෙදි දාන්න ආපු වෙලාවක තමයි මම වීඩියෝ කරේ. ඔය බලන්නකො ඉතින් තිබ්බටු දැන් ඉතින් ඉස්සරහට තිබ්බටු එක එක විදිහට මට හදන්න පුළුවන් නේද? ඔයාලත් දන්න රෙසිපි මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔය තියෙන්නේ අර මම කියපු බට් අඹ පැලේ. ඒකත් දැන් අතු දාලා දළු දාලා හැදිලා තියෙනවා. කොස් පැලේ නම් හැබැයි ඔයිට වඩා ටිකක් හැදිලා තිබුණා. ඒත් ඉතින් ඒක මේ වත්තට ඉඳලා හිටලා එන එක්කෙනෙක් කාලා ගිහින් තිබුණා. ඉතින් ආයිත් ආවොත් මම ඔයාලට පෙන්නන්නම්කෝ ඒ කවුද කියලා. ඔයාලට මතකද වීඩියෝ එකේ මුල මම අර තාප්පෙන් එළියේ හිටවපු මල් පැල වගේක් පෙන්වුවේ. අන්නේ මල් වල මොට්ටු විතරනේ අපි දැක්කේ. දැන් මම මේ වීඩියෝ එක කරන්නේ දවස් 2කට විතර පස්සේ ඒ මොට්ටු පිපිලා තිබුණා. හරිම ලස්සන කලර් එකක් තමයි මේ මල් වලට තිබුණේ. මම නම් හරිම ආස හිතුණා මල දැක්කම මම මේකේ ෂෝට් එකකුත් දාලා තියෙනවා. ඔයාලා ගිහින් බලන්නකෝ බැලුවේ නැත්නම් ෂෝට් එකත්. ඉතින් එහෙනම් අද දවසට මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.